මේ මිනිහව එල්ලුම්ගස් යවන සාධක තියෙනවා. අපි පැහැදිලිව කියනවා රාජිත කියන්නේ LTT එකත් එක්ක සම්බන්ධකම් තිබිච්ච මිනිහෙක්. කදිරේෂන් කියලා කෙනෙක් හිටියා පාමංකඩ සරණංකර පාරේ. මේ කියන පුද්ගලයාට සල්ලි දුන්නා රටින් පැන ගන්න සහ ලංකාවට එන්න. මෙයා තමයි බයිසිකල් බෝල කියලා කියන්නේ. මේවා එකතු කර උතුරට බෝම්බ හදන්න යවපු එක තමයි මෙයාගේ රාජකාරිය. දත්දොස්තරකම කළ සාමාන්‍ය අවුරුද්දට කොච්චර උපයන්න පුළුවන්ද? සාමාන්‍ය නැව් එහෙම ගන්න පුළුවන්ද එහෙම? මම දන්නේ ඇමති කෙනෙකුට කොච්චර වැටුපක් හම්බ වෙනවද? රුපියල් ලක්ෂයක් විතර. නැව් 8ක් අරගෙන තියෙනවා. Blue Ocean Fishery Private Limited නමින් දැන් මේක කියයි මේ චීන සමාගමක් කියලා. දැන් බලන්න මෙයාගේ ලේකම් දොන් ලලිත් අනුරාධ සෙනවිරත්න මහතාගේ ආයෝජනය මිලියන 600ක් 160ක කොටස් තියෙනවා. මොකද්ද මේ අනුරාධ සෙනවිරත්නත් එක්ක රාජිතට තියෙන සම්බන්ධය? ඇයි ලංකාදීවර සංස්ථාවට මාළු ලබා නොදෙන්නේ? සංස්ථාවට නොදී මේ මාළු වල සල්ලි ලබා ගත්තේ කවුද කියන එක ගැන ප්‍රශ්න කරන්න අවශ්‍යයි. අල්ලන්න බෑ කොහෙන්වත් ආන්දගේ න්‍යායනේ තියෙන්නේ. කොහෙන් ඇල්ලුවත් ආන්ද ලිස්සනවනේ. මොකද කටහැකරයි නියම ආන්දෙකුට තමයි දීවර මහත්යාස දීලා තියෙන්නේ. අතුල් කෝට්ටේ දීවර සංස්ථාව සතුව තිබිච්ච දේපොළක්. තේරෙන සරල භාෂාවෙන් කිව්වොත් ගල් කරලා තියෙනවා මේ වෙනකොට. ලයිට් බිල් පවා තියෙන දීවර සංස්ථාවේ නමට බේරුවල ඉන්නවා මේ හාජ්ජාර් කෙනෙක්. නාගරික මන්ත්‍රී කෙනෙක්. මේ මන්ත්‍රීගේ තියෙනවා BMW එක. ඕකේ තමයි කේරළ ගංජා දින්නේ. කවුරුත් එකද යන්නේ? ඇමතිගේ ආරක්ෂක රථ පිටිපස්සේ තමයි යන්නේ. අල්ලන්නේ ඇයිද? පුත්තලන් දිස්ත්‍රික්කයේ ඉස්මත්ගේ මල්ලි මාස 3කට විතර පෙර ආතෝ වෙඩි තියලා මැරුම් කෑවා කුඩු ජාවාරමේ ඉන්න ඉහළම කෙරුමෙක්. රටේ ප්‍රශ්න කරානේ මේ දේශපාලනඥයෝ ඉන්නවයි කියලා කුඩු බිස්නස් එක පිටිපස්සේ ඔය ඉන්නේ. මෙයත් එක තමයි නිතරම රට සවාරි යන්නේ. ඔය අති උත්තම ඇමතුමා